සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඕගොල්ලොන්ට කොහොමද සතුටින් පරිස්සමින් ඇති කියලා හිතෙනවා. ඉතින් මේ ඕගොල්ලෝ දකින්නේ මගේ තවත් නිවාඩු දවසක්. ඒ කියන්නේ මම හිතන්නේ මම සති 2කින් වගේ තමයි මේ නිවාඩුව ගත්තේ. අද නම් කියන්නේ අනිවාර්යෙන් මොන වැඩේ ආවත් ගෙදර ඉන්නවා කියලා හිතාගෙන තමයි හිටියේ. ඉතින් මේ නිවාඩුව කියන්නේ අද දවසේ මම ගෙදර නැවතුනේ. මට ගොඩක් වැඩ එකතු වෙලා තියෙනවා ගෙදර වැඩ. ඉතින් ඒ වැඩ ටික පටන් ගන්න කලින් මම උදේම නැගිටලා මගේ කොෆි එක හදාගෙන ගිලන්පස පූජා කරලා බුදුන් වැඳලාම මගේ දවස පටන් ගන්න තමයි යන්නේ. ඉතින් ලොකු දුව විතරයි ගෙදර ඉන්නේ මේ දවස් ටිකේ. චූටි දුවයි පුතයි අත්තම්මත් එක්ක ගමේ ගිහිල්ලා. ඒ කියන්නේ මගේ අම්මලාගේ ගෙදර ගිහින් ඉන්නවා. ඉතින් මමයි ලොකු දුවයි විතරයි ඉන්නේ. ඉතින් එයා මගෙත් එක්ක මේ ගෙවෙන දවස් ටික හරිම සතුටින් ගෙවනවා. මොකද අර ආදරේ බෙදෙනවට ටිකක් කැමති නෑනේ. ඉතින් මේගොල්ලෝ 3 දෙනෙක් ඉන්නකොට ඉතින් එතකොට දැන් එයාට විතරයිනේ මගේ අවධානය තියෙන්නේ. ඒ නිසා ඔන්න ඉතින් ලොකු දුව හරි සතුටින් මේ දවස් ටික හිටියා. ඉතින් ඒ අතරේ ඔන්න උදේම චූටි දුවගෙන් කෝල් එකක් ආවා. ගෲප් කෝල් එකක් ඉතින් අපි ගත්තා. අප්පච්චි මායි චූටි දුවයි අයියයි. ඉතින් අයියා නම් ලෑස්ති වෙනවා. ඒගොල්ලෝ නුවර යන්න ලෑස්ති වෙන ගම. ඔන්න ඉතින් ඒ කතාවත් ඔන්න ටික වෙලාවක් කරවුවා. මොකද චූටි දුව නැත්තම් ගෙදර හිටියොත් ඉතින් අප්පච්චිත් එක්ක අපිත් එක්කනේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා ඔන්න මාවයි අප්පච්චිවයි චූටි දුවයි පුතයි අපි ඔක්කොම ටික මේ වගේ ගෲප් කෝල් එකකුත් අරගෙන ටික වෙලාවක් කතා කරවුවා. ඉතින් මං කලිනුත් ඔයගොල්ලොන්ට කිව්වනේ මම කාලයක් අතෑරිලා තිබිලා ඊට පස්සේ නැවත පටන් ගත්ත දෙයක් තමයි මේ බුදුන් අදින එක. දැන් ඇත්තටම ගෙදරින් එළියට බහින්න බෑ. මොන වැඩේට කොයි වෙලාවට ගියත් මම අනිවාර්යයෙන්ම බුදුන් වැඳලා ඒ කියන්නේ ගිලන්පස පූජාව කරලමයි ගෙදරින් එළියට බහින්නේ. ඒක අනිවාර්යෙන් කරනවා. ඒක කරන්නේ නැතුව ඇත්තටම එළියට බහින්න බෑ. මොකද මේ ඒ කියන්නේ ඒක ලොකු අඩුවක් වගේ දැනෙනවා. ඉතින් අනිවාර්යෙන් මොන තරම් වැඩ රාජකාරි ගොඩක් තිබ්බත් අනිවාර්යෙන් මම බුදුන් ඇදලා යන්නේ. මගේ ගෙදර තියෙන එක වැඩක් හරි අතෑරලා මම මේ වැඩේ අනිවාර්යෙන් කරනවා. ඉතින් ඕගොල්ලොන්ට කියන්න තියෙන්නේ ඇත්තටම මේක ඇවිල්ලා හිත සනසන අපේ දවස ප්‍රබෝධයෙන් පටන් ගන්න පුළුවන් හොඳම ක්‍රමයක්. විශ්වාස කරන්න මේ දේවල් විශ්වාසයෙන් එක හිතින් කරන්න කවදාවත් ඕගොල්ලොන්ව වරදින්නේ නැහැ. ඉතින් මේ වගේ පුරුදු හොඳ පුරුදු ජීවිතයට පුළුවන් තරම් ලං කරගන්න. මේවා තමයි සත්පුරුෂ ගති ගුණ සත්පුරුෂවත් ලෙස ජීවිතේ ගත කරගන්න පුළුවන් හොඳ දේවල්. ඉතින් ඕගොල්ලෝගේ ජීවිතයටත් එකතු කරගන්න මුළු දවසම ප්‍රබෝධයෙන් කරගෙන යන්න පුළුවන්. මොන බාධාව ආවත් හරි සතුටින් ඒ දේට හරි ප්‍රබෝධයෙන් මුහුණ දෙන්න පුළුවන් වෙනවා අපි හැමෝටම මේ වගේ දවස පටන් ගත්තොත්. ඊට පස්සේ ඉතින් ඔන්න කලබලයක් නැති දවසක් නේ. ඉතින් මම හිමීට මගේ කොෆි එකත් හිමීට ඉඳගෙන හරීම ආසාවෙන් රස විඳින ගමන් තමයි ඉන්නේ. ඉතින් ලොකු දුවත් එක්ක පොඩි කතාවකුත් එක්ක තමයි මම මගේ රසම රස කොෆි එක බොන්නේ. ඉතින් කැමරාවටත් එක එක විකාර කරන හරි දඟකාර දෝනියක් ඉන්නවා මට. ඉතින් අද දවසේ නැවතුනේ වැඩ ගොඩාක් කරගන්න. හැබැයි බලන්නකෝ අහස කළු කරගෙන ඉන්නවා. ඉතින් මොනවා කරන්නද බලමු අපි දවස ගෙවෙන විදිහ. ඉතින් කොහොම හරි මගේ වැඩ ටික කරගන්න ඕනේ. ඊට පස්සේ මම උයන්න පටන් ගත්තා. ඉතින් ඇත්තටම දැන් මං හිතන්නේ වෙලාව කියන්නේ ගොඩක් වෙලා ගිහිල්ලා මම දැන් උදේම කන්නේ නැහැ. පුළුවන් තරම් ෆාස්ටිං අවර්ස් ඒ කියන්නේ අපි निराහාරව ඉන්න පැය ගන්න ටිකක් වැඩියෙන් ඉන්න try කරනවා. මොකද මට දැනුණා මගේ ඇඟ ගොඩක් මහත් වෙගෙන එනවා. ඉතින් ඒ නිසා මම යම්කිසි ආහාර පාලනයක් කරගෙන යනවා. ඉතින් හාල් ටික හොදලා ඒ වැඩ ටිකට ඔන්න මගේ ලොකු දුව උදව් කරන්න ආවා. එයා තනියෙන් ඉන්නේ. ඉතින් එයා හින්දා මගේ අස්සෙමයි ඉන්නේ. ඉතින් මම හාල් හොදලා එයාට වතුර තියෙන හැටි තමයි දැන් ඔය උගන්වන්නේ.
තියන්න බල. හාල් වල යටට යන්නේ නැතිව. කො. දැන් පුතාගේ ඇඟිල්ලේ පුරුකයි අම්මගේ ඇඟිල්ලේ පුරුකයි චූටි. හරිද? ඔයාගේ එක චූටි. එතකොට ඔයාගේ ඇඟිල්ලේ චූටි එක පුරුකුකුයි තව චුට්ටක් උඩටයි තියන්න. කො ඇඟිල්ල තියන්න. හරියටම වතුර තියලා. හරි. දැන් හරි. දැන් මුඩිය වහන්න. ගෑස් එක උඩින් තියන්න. අම්මා ගෑස් එක දාන්නම් ඈ. තවම ගින්දර දාන්න බෑනේ තාම පුතාට. වඳින්නේ නැද්ද? අම්මා වඳිනවා දැකලා තියෙනවද බත් එකට? ඇයි බත් එකට වඳින්නේ? 3 පාරක් වඳින්න. ඇයි බත් එකට වඳින්නේ? අපිට මේ හාල් දෙන්න ඔව් හාල් හදන්න ගොඩාක් අපේ ගොවියෝ මහන්සි වෙනවනේ. ඒ හින්දා අපි ඒගොල්ලොන්ට ස්තුතිවන්ත කළා. අපිට බඩගින්නේ ඉන්නේ නැති වෙන්න අපි මෙහෙම කාලේ ඉන්නවට ස්තුතිවන්ත වෙලා. එතකොට අපිට මේ කන්න හම්බෙන්නේ කවුරු හින්දාද? අපිට කවුද දෙන්නේ මේවා? අප්පච්චිනේ අපිට මහන්සි වෙලා. ඉතින් අප්පච්චිටත් පින් සිද්ධ වෙන්න කියලා අපි බත් එක මෙහෙම වැද්දලා තමයි ලිපේ තියන්නේ. ඉතින් ජීවිතයේ දරුවෝ ගොඩක් දේවල් අපි කරන දේවල් තමයි දරුවෝ අනුකරණය කරන්නේ. ඉතින් අපි කරන්නේ අපේ අම්මලා කරපු දේවල්. ඉතින් ඒ වගේ අපි හොඳ ගති පැවතුම් එක්ක ජීවිතේ ඉස්සරහට ගියොත් අනිවාර්යෙන් අපේ දරුවොත් නොවරදවාම අපේ මාර්ගේ යනවා. ඒ කියන්නේ නරකක් නපුරක් ජීවිතේ ලං කරගන්නේ නැහැ. හොඳ ජීවිතයක් ඒගොල්ලෝ අපි හිටියත් නැතත් හරි ලස්සනට ඒගොල්ලෝගේ ජීවිත ගත කරයි කියලා මම හිතනවා. ඉතින් මේ ඇවිල්ලා අපි ගත කරන්නේත් අපේ දෙමාපියන්ගෙන් අපිට ලැබිච්ච දේවල් තමයි. මම නම් හිතන්නේ එහෙම. කියන්නේ හිතන්නේ එහෙම කියලා කියන්නේ අනිවාර්යෙන් මම ගත කරන්නේ මම මගේ අම්මගෙන් තාත්තගෙන් ගත්ත දේවල් එක තමයි. ඉතින් ගොඩක් දවස් කපපු කොමඩු කෑල්ලක් තිබ්බා. ඔක අමතක වෙලාම තිබ්බේ. මොකද ගෙදර හිටියේ නැති හින්දා ගොඩක් දේවල් අතපහුව වෙනවා. ඉතින් මේ කොමඩු කෑල්ලත් ගොඩක් දවස් කපලා. ඉතින් මේකෙන් මම හිතුවා අපිට බොන්න ජූස් එකක් හදාගන්න ඕනි කියලා. මොකද අපි තාම උදේට කාලා නැහැ. ඉතින් දුවට මම හිතුවා ජූස් එකක් උදේම දුන්නා නම් හොඳයි කියලා. මම නම් කොෆි එකක් බිව්වා. එයා කිසිම දෙයක් බිව්වේ නැති නිසා මම හිතුවා කොමඩු ජූස් එකක් එයාට හදලා දෙන්න ඕනේ කියලා. ඉතින් අපි නිවැරදි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අපේ දරුවන්ට පොඩි කාලේ ඉඳන් හුරු කරපුවාම ඒගොල්ලොත් අර බඩජාරිකමට නිකන් මහ මල පෙරේතයෝ වගේ කන එක අවම වෙනවා අඩු වෙනවා. ඇත්තටම චූටි දරුවෝ සමහර අය ඉන්නවා ගෙවල් වලට ආවත් හරි කරදරයි නැද්ද කියන්නකෝ. ඔයගොල්ලෝන් ගෙවල් වලත් ඔයගොල්ලෝ දන්න කට්ටිය ඇති එහෙම. හරි කරදරයි ගෙවල් වලට ආවත් සමහර වෙලාවට කිසිම අපි කියනවා වගේ අර මැනස් නැති දරුවෝ තැනක ගිහිල්ලා හැසිරෙන්න දන්නේ නැති විදිහට කියන්නේ කන්න පොඩි ළමයි තමයි. නමුත් ළමයකට උනත් උගන්වන්න ඕනේ අපේ කෑමක් කොහොමද තැනකට ගිහිල්ලා කන්න ඕනේ. අපි ගෙදරදී ඒ දේවල් පුරුදු කරවුවොත් තමයි ඒගොල්ලෝ පිට ගිහිල්ලත් ඉන්නේ. ගෙදරදී ඔහේ ජරාවට නිකන් බඩජාරිකමට කන්න පුරුදු කරවුවොත් ඒ පුරුද්ද ඒ ළමයිට පිට ගියා කියලා ඉවර වෙලා නැති වෙන්නේ නැහැ. ඉතින් ඒ දේවල් අපි හදන්න ඕනේ ගේ ඇතුළෙන්මයි. ඒ නිසා දරුවන්ට කෑම වලට තියෙන රුචිකත්වයේ පෙරේතකම මං කියන්නේ පෙරේතකම ඇත්තටම දරුවන්ට පෙරේතකමට දරුවන්ව හදන්න හොඳ නෑ කෑම වලට එහෙම සහ ඕනම දෙයකට පෙරේතකමින් හදන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ. එතකොට ළමයිව අපිට තැනකට ගිහිල්ලා අර අසරණ වෙන්නේ නැති වෙන්න අපිත් අසරණ නොවන විදිහට හැසිරෙන්න පුළුවන්. ඉතින් කලින් දවසේ මැකරොනි හදලා තිබ්බා. ඒකෙන් පොඩ්ඩක් ඉතුරු වෙලා තිබිලා ඒක මම හිතුවා ලොකු දුවට උදේට කන්න දෙන්න. ඒක මේ රත් කරන ගමන් දැන් ඉන්නේ. ඒකට අපි මැකරොනි කන්න චිකන් කරි එකක් හැදුවා. ඉතින් මං හිතුවා ඒ චිකන් කරි එකෙන් කෑල්ලක් මෙයාට මේකටම පොඩි කරලා දාලා කන්න දෙන්න ඕනේ කියලා. ඉතින් එයාගෙන් අහලා තමයි එයාට කන්න දුන්නේ. ඉතින් එයාගේ උදේ කෑම එක තමයි මේ මම හදන්නේ.
එපා පුතේ දැම්ම මට තහයි උරුලා. අත්තමලත් පස්සේ දෙන්න. බොයිද ගන්න. ඉතින් එයාගේ උදේ කෑම එකත් මේ වගේ රෙඩි කරලා එයාට ඒ ටික කන්න දීලා දැන් එයා කොමඩු ජූස් එකත් බීලා ඉන්නේ ඒත් එක්කම මේකත් කන්න කියලා කිව්වා. එතකොට එයාට දවල්ට කනකම් මේ ටික හොඳටම ඇති. ඊට පස්සේ ඉතින් ස්නැක් ටයිම් එකට හිම ඉතින් කොච්චරවත් ඉතින් පොඩි අය ගෙදර ඉන්නවා කියන්නේ බඩගිනීනේ. ඉතින් මගේ බඩගිනි හමුදාවෙන් දෙන්නෙක් අඩු නිසා එක්කෙනෙක්ගේ බඩගින්න තමයි නිවන්න තියෙන්නේ. ඉතින් අත්තම්මා තමයි අනිත් දෙන්නගේ බඩගින්න නිවන්නේ. ඉතින් බඩගිනි හමුදාවේ තුන්දෙනෙක් එක්ක ඒ යුද්ධය කරනවා කියන්නේ අම්මෝ කියලා වැඩක් නැහැ, කතා කරන්න දෙයක් නැහැ. ඉතින් මගේ අම්මා මට ඒකට ලොකු උදව්වක් කරවුවා. ඉතින් එයා මට කිව්වා ටික දවසක් නිදහසේ ඉන්න, ඔයාගේ වැඩ ටික කරගන්න. මම මේ දෙන්නව තුන්දෙනාව එකයි යන්න ගියේ. ලොකු දුව මම නැතුව ඉන්නේ නැහැ. ඉතින් ඒ නිසා පොඩි දෙන්න දුවයි චූටි දුවයි පුතාවයි විතරයි එක්කන් ගියේ. ඉතින් මේ මම දවල්ට හිතුවා තලන බටු ටිකක් හදන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම එළබටු මම ගොඩක් කට්ටිය දකිනවා මේ කපලා හදනවා. ඇත්තටම ඉතින් කපලා හදපුවාම එළබටු වල රහ මං හිතන්නේ හරි වෙනස්. ඉතින් තලන බටු කියලානේ අපි මේවට කියන්නේ. ඉතින් තලන බටු නම් තලලා කන්න එපා. කපලා හරියන්නේ නැහැනේ. ඉතින් හොඳට තලලා ගත්තාම මේකේ රහ හරියම වෙනස්. ඉතින් ওই විදිහට තමයි ඔන්න මම තලන බටු ටික ලෑස්ති කරගත්තේ. ඉතින් උයන ගමන් මම හාල් වතුර එකතු කරගන්න ඕනේ. මම කවදාවත් මොන වැස්ස තිබ්බත් හාල් වතුර ටික නම් විසික් කරන්නේ නැහැ. අනිවාර්යෙන් එකතු කරලා මේ වගේ එළවලු වලට මම අනිවාර්යෙන් හාල් වතුර ටික එකතු කරගන්නවා. මොකද හාල් වතුර වල තියෙන ගුණේ මම මගේ අස්පනා පිට. ඒ කියන්නේ නිතරම දාන පැල ටිකක් තියෙනවා හාල් වතුර. ඉතින් ඒවා හැම හරි ලස්සන නැගිටලා එනවා. ඉතින් ඔන්න මට කාලෙකින් කරන්න බැරි වෙච්ච ගොඩක් වැඩ ටිකක් තමයි අද තියෙන්නේ. සින්ක් එක මට ඩීප් ක්ලීන් කරන්න බැරි වුණා. ඉතින් අද හිතුවා මම සින්ක් එකත් ඩීප් ක්ලීන් කරන්න ඕනේ කියලා. ඉතින් මේ ඕගොල්ලෝ දකින්නේ බේකින් සෝඩා. බේකින් සෝඩා කියන්නේ ඉතින් අපේ කුස්සියේ පිරිසිදු කරන වැඩවලට නැතුවම බැරි දෙයක්. ඉතින් බේකින් සෝඩා ටිකක් සින්ක් එක පුරාම මේ වගේ ඉහගෙන මම හිතුවා හොඳටම සින්ක් එක සුද්ධ කරගන්න ඕනි කියලා. ඇත්තටම මං හිතන්නේ මාස ගාණකින් තමයි මම මේම බේකින් සෝඩා හැම දාලා ඩීප් ක්ලීන් කරන්නේ. ඉතින් මේ වගේ සින්ක් එක බඳින රෙදි කෑල්ලට ඩිෂ් වොෂ් හරි ඇත්තටම ඩිෂ් වොෂ් ඉවරින් මම අද හෑන්ඩ් වොෂ් දැම්මේ. හෑන්ඩ් වොෂ් ටිකක් දාලා මේ වගේ සම්පූර්ණ සින්ක් එක හොඳට අතුල්ල ගන්න ඕනේ. ටිකක් හදට වෙනදා වගේ නෙවෙයි, ටිකක් බාරට. මොකද මගේ නම් ගොඩක් මේ කියන්නේ අර තට්ටුව වගේ හැතරම බැඳලා තිබ්බ නිකන් කහට වගේ. ඒ නිසා ටිකක් හදට මට අතුල්ලන්න වුණා. මේ ඇවිල්ලා ඉතින් අතෑරුණ වැඩත් එක්ක ඉතින් මම කිව්වනේ දැන් ඉතින් මම තනියෙන් හැමදේම කරගන්න එක්කනේ ඉන්නේ. ඉතින් එහෙම බලද්දි ඉතින් මම දුක් වෙන්නේ නෑ. අයියෝ මගේ සින්ක් එක එහෙම ජරා වෙලා පිරිසිදු වෙලා කියලා දුක් වෙන්න විදිහක් නැහැ දැන්. ඉතින් ඒ නිසා මේ ඒ වගේනේ වැඩි හිතන්නේ නැතුව අවස්ථාව හම්බෙච්ච වෙලාවට ටක් ගාලා මම මගේ පිරිසිදු කරන වැඩ ටික කොහොම හරි කරගන්නවා. ඉතින් මේ මම කිව්වේ සති දෙකකින් තමයි මට ඉන්න හම්බුනේ. එච්චරකට මට සලෝන් එක ගොඩක් බිසි වුණා. ඒ නිසා තමයි වැඩ ටික මගේ ඇරුනේ. ඉතින් බලමු අපි ලස්සන සින්ක් එකක් ඉක්මනින් කියන්නේ මේක ටක් ගාලා මේ ටික හොදලා ඉවරලා ලස්සන සින්ක් එකක් ආයෙත් මේ ලබා ගමු. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් හැමදේම වෙන්නේ හොඳටයි කියලා අපේ ජීවිතේ යම් කැපකිරීම එක්ක අපි අපේ ජීවිතේ හදා ගන්න ඕනේ. ඉතින් මේ අහුමුළු අතුල්ලන්න අනිවාර්යෙන් මේ වගේ ටූත් බ්‍රෂ් එකක් තියාගන්න. මේ වගේ අස්සවල් වල එහෙම කුණු නැත්තම් ඇත්තනම රැඳිලා තියෙනවා පේනවනේ. මේකෙන් මැද්දාම තමයි හොඳට ඔය ඔක්කොම ගැලවිලා එන්නේ. ටූත් බ්‍රෂ් එකක් අනිවාර්යෙන් පරණ ටූත් බ්‍රෂ් එකක් තියාගෙන මේ වගේ හොඳට මේ අහුමුළු ඔක්කොම අස්සවල් හොදලා දාන්න. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් සින්ක් එක නිකන් දිස්නේ දිදී තියෙනවා. ඇත්තටම හරිම ආසයි. මම නම් මෙහෙම සින්ක් එක තියෙනවා දකින්න. ඉතින් පේනවනේ හරිම ලස්සන දිලිහෙනවා. දිලිසි තියෙනවා. ඉතින් මගේ කුස්සියේ සින්ක් එක. ඔන්න ඉතින් සින්ක් එකේ වැඩෙත් ඉවරයි දැන්.
අනිත් පැත්ත හරවන්න. ඉතින් ඔන්න අද ලොකු දුව තමා මට උදව් දෙන්න ඉතින් වෙනදට පුතා හිටියොත් මේ වැඩවලට මට ගොඩාක් උදව් කරනවා. ඉතින් අද ලොකු දුව මට මගේ වැඩ ටික කරගන්න ගොඩාක් උදව් කරනවා. ඉතින් මම හේදෙන්න දාලා තිබ්බ රෙදි ටික එයාට වොෂින් මැෂින් එකෙන් අරගෙන වනන්න කියලා කිව්වා. ඉතින් එයා රෙදි ටික වනන ගමන් තමයි ඉන්නේ. පොඩි අයගේ උදව් කරදරයක් නොවන විදිහට ඉතින් ගන්න ඕනේ වෙනදට නෑ. ඉතින් මං කෑ ගහනවා 3 දෙනාම එකට ඉද්දි. මොකද දැන් අක්කා රෙදි වනන්න ගත්තොත් නංගි ඇවිල්ලා රෙදි වනන්න ගන්නවා. එතකොට ඉතින් රෙදි වැනිල්ල පැත්තක තියලා රෙදි ටික ආයෙත් හොදන්න තමයි වෙන්නේ. මොකද එයා උදුරලා ගන්නවා. මෙයාට කරන්න දෙන්නේ නෑ. ඉතින් අද එයා හරි නිදහසේ වැඩ ටික කරනවා. මොකද අපේ ගෙදර ඉතින් තුන්වෙනි අවුරුදු 5ක් වුණාට එයා ඉතින් ගෙදර බාලයානේ. ඒ නිසා ඉතින් හැමතිස්සෙම බලන්නේ අපිත් එක්ක හුරතල් වෙන්න. ඉතින් ඒ නිසා අක්කා අද නිදහසේ ඔන්න රෙදි වනන වැඩ ටික කරනවා. ඔන්න මේ වැඩේට තමයි මම අද විශේෂයෙන්ම නිවාඩු ගත්තේ. මොකද කොත්තමල්ලි සූදුරු ටික මගේ 3-5 හදන බඩු ටික මම දැන් හොදලා දවස් 2ක්. ඉතින් මම ගෙදර හිටියේ නෑනේ. ඊට පස්සේ මම ඊයේ හවස ඇවිල්ලා බලද්දී සම්පූර්ණයෙන් යට පුස් ඇදිලා වගේ. ඉතින් මං ඒ හින්දා අද මගේ ඇසිස්ටන්ට්ටත් කිව්වා මං අද මොන වැඩේ තිබ්බත් එන්නේ නැහැ. මට වැඩ ගොඩක් ගෙදර තියෙනවා. ඒ නිසා මම ඉන්නවා කියලා ඉවර වෙලා ඊට පස්සේ ඉතින් දැන් ඔන්න අද අවුව වැටෙන පැත්ත හොයාගෙන චුට්ටි අවුවක් තියෙන තැන හරි කමන්නේ නැහැ. ඒ තැන හොයාගෙන මම අද මේ 3-5 ටිකට ඕන ද්‍රව්‍ය ටික කොහොම හරි වේල ගන්නවා කියලා හිතාගෙන ඔන්න අවුව වැටිලා තියෙන තැනක තියාගත්තා. ඒ අතර ඉතින් මම උයන වැඩේත් කරවුවා. ඔන්න ඉතින් උයන වැඩේ දැන් ඉවරයි. මම හදාගත්තා බටාන හදලා එතකොට තලන බටු කිරට හදලා තෙල් චුට්ටක් දාලා හාල් මැස්සෝ හදලා හාල් මැස්සෝ ටිකක් කරකලා බැදගත්තා. එතකොට කීරි සම්බා බතට මම අය කලවම් මැල්ලුමකුත් හදාගත්තා. ඉතින් මේක හරි රසට ගැලපෙන මෙනු එකක්. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මම තාම උදේට කිසිම දෙයක් කාලා නැහැ. ඉතින් මම සමහර දාට කනවා උදේම. ඉතින් අද මට ඇත්තටම ගොඩක් ලොකු බඩගින්නක් නැහැ. ඒ නිසා මම දැන් තාම බඩගින්නේ දැන් ගොඩක් වෙලා ගිහිල්ලා දැන් 10:00 විතර ඇති. ඒ වුණාට මම තාම කෑවේ නැහැ. ඉතින් මගේ ඔන්න ගෑස් එකත් මම හොඳට සුද්ධ කරගත්තා. ඊට පස්සේ ඔන්න මම දැන් චුට්ටක් මහන්සි අරින්න ඕනේ කියලා හිතුවා. මොකද ඇත්තටම මාර මහන්සි උදේ නැගිට වෙලාවෙ ඉඳන් ඔයගොල්ලොන්ට පේන්නේ නැතිනේ non stop වැඩ ගොඩක් මේ වෙනතුරු කරගත්තා. ඉතින් ඔන්න දුවත් චුට්ටක් ලං කරගෙන එයා වෙනම චූටි වෙලාවක් දීලා එයා එක්ක පොඩ්ඩක් කතා කර මොකද මට මෙහෙම අවස්ථා අඩුයි දරුවොත් එක්ක. මොකද එක්කෙනෙක් ලං කරගන්න තියෙන අවස්ථාව අඩුයි. මොකද එක්කෙනෙක් එක්ක ඉඳගත්තොත් අනිත් දෙන්නත් ඇවිල්ලා දෙපැත්තෙන් ඉඳ ගන්නවා. ඉතින් ඒගොල්ලොත් එක්ක මට එයාලගේ අදහස් හුවමාරු කරගන්න තියෙන chance එක ගොඩක් අඩුයි. තනියෙන් ඉන්න වෙලාවල් අඩු නිසා. ඉතින් එතන චුට්ටක් රෙස්ට් එකේ ඉඳලා දැන් මම ඔන්න අවුව තව තියෙන පැත්තකට අර කොත්තමල්ලි සූදුරු මාදුරු ටික ඔක්කොම ආයෙත් උස්සගෙන ආවා. ඉතින් අවුව දැන් මෙතෙන්ට ටිකක් සැරට වැටිලා තියෙනවා. ඒ නිසා මම මේ පැත්තට ඔන්න මාරු කරා. ඉතින් අද තියෙන්නේ ඔය යුද්ධය. ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට අවුව තියෙන්නේ කොයි පැත්තේද ඒ පැත්තේ. ඉතින් පින්න බාදිටක් ගලා ආයෙ උස්සගෙන යනවා. ඔය වගේ වැඩ ටිකක් තමයි අද තියෙන්නේ. ඒ වැඩත් එක්ක තව වැඩ ගොඩක් තියෙනවා ගෙදර. ඒ ටිකත් මම කරගන්න තමයි ඉන්නේ. ඉතින් ඇත්තට මේ දවස් ටික පොඩ්ඩක් මගේ මනස ටිකක් නිරවුල් දවස් ටිකක් මට මොකද නැත්තම් බබාලත් එක්ක වැඩ කරගෙන යද්දී හරිම ප්‍රෙෂර් එකේ ගෙවුනේ මේ දවස් ටිකම. සලෝන් එකේ වැඩත් වැඩි. ගෙදර වැඩත් ඇවිල්ලා ආයෙ තනියෙන් කරගන්න ඕනේ, උයන්න ඕනේ, අස් කරන්න ඕනේ, බබාලගේ ඉස්කෝලේ වැඩ බලන්න ඕනේ. ඉතින් එයාලගේ රණ්ඩු වෙන ඒවා බලන්න ඕනේ. ඔය හැම දෙයක්මත් එක්ක ගොඩක් ස්ට්‍රෙස් වෙලා හිටියේ මේ ටිකේ. ඉතින් මගේ අම්මා ඒක දැනගෙනම තමයි ඔයා මේ දවස් ටිකේ ටිකක්
රිලැක්ස් එකේ ඉන්න තියෙන වැඩ ටික ආහෙමීට කරගන්න මේ දෙන්නට නිවාඩු කාලේ අපේ ගෙදර එන්නත් බැරි වුණානේ කියලා ඉවර වෙලා. ඉතින් තුන්දෙනාම එන්න එක්කන් යන්නේ try කරේ. ඉතින් ලොකු දුව යන්න කැමති වුණේ නැහැ මම නැතුව. ඒ නිසා මේ ඉතින් යාමයිත් එක්ක හිටියා. ඉතින් යාට කොත්තමල්ලි බොන්න ඕනේ කියලා කිව්වා. ඒ නිසා මම දැන් මේ වේලගත්ත කොත්තමල්ලි වලින්ම ටිකක් අරගෙන එයාට කොත්තමල්ලි ටිකක් ඉතින් මටත් හිතුණා තිබහට හොඳයි කියලා කොත්තමල්ලි ටිකක් තම්බලා බොන්න තමයි දැන් මේ ලෑස්ති. ඉතින් අද වැඩ ටික ඔක්කොම එයා තමයි කරන්න try කරන්නේ. ඉතින් අද මේ මදියට ගෑස් එකත් පත්තු කරන්න ඉල්ලනවා. ඉතින් තාම චූටි වැඩි ගෑස් එකක් පත්තු කරන්න තරම් ඒගොල්ලොන්ට පුරුවන්කමක් නැහැ. ඒ වගේ අවදානම් වැඩ ඉතින් දෙන්නේ නැහැ. ඉතින් මම මේ කොත්තමල්ලියකට රණවරා මල් ටිකකුත් එකතු කරගත්තා. ඉතින් අපේ ඇඟට හරිම හොඳයි මේ උෂ්ණ කාලෙට ඇඟ නිවා ගන්න හොඳම බෙහෙතක් රණවරා කියන්නේ. ඉතින් ඒ ටිකකුත් එකතු කරගෙන ඒ ටික තැම්බෙන්න තිබ්බා. ඉතින් මං කුස්සිය අතු ගන්න පටන් ගත්තා. ඔන්න ඉතින් ඒකටත් එයා ඇවිල්ලා මං අතු ගන්නම් කියලා ඉතින් පටන් ගත්තා. මං ඉතින් අද එපා කියන්නේ නෑ. මොකද මට තව රණ්ඩු වෙන්න මෙයා එක්ක දැන් මේ කොස්සට පොරාලන්න ඉන්න අනිත් එක්කෙනා නැහැනේ. ඉතින් ඒ නිසා ඔයා කරන්න නැත්තම් මම ওই දෙන්නටම දෙන්නේ. මම තමයි දෙන්නම යන්න කියලා ඉවර වෙලා මම තමයි ඉතින් අතු ගන්න. ඉතින් නැත්තම් දෙන්න රණ්ඩු වෙනවනේ. ඒ නිසා ඉතින් අද අක්කි විතරක් ඉඳලා එයාට තනියෙන් එයා මගෙන් ඉල්ලන වැඩ ටික මං එයාට තනියෙන් කරන්න දුන්නා. මේ වගේ අවස්ථාවල් ඉතින් දෙන්න අමාරුයි. ගෙදර ළමයි ගොඩාක් ඉද්ද විශේෂයෙන් දුවලා දෙන්නෙක් ඉන්නවා නම් පුතාලා දෙන්නෙක් ඉන්නවා කියන්නේ එක්කෙනෙක්ට වඩා ඉන්නවා නම් අනිවාර්යෙන් ටිකක් අමාරුයි. ඒ ඇවිල්ලා ඉතින් ඒගොල්ලෝ කියන්නේ දුවලා නම් දුවලා කරන්න ආස දේවල් කියන්නේ මේ දුව කරන්න කැමතිත් අනිත් දුවත් ඒ දෙයට කැමති ඒ වගේනේ. පුතා කරන්න කැමති මොකද්ද අනිත් පුතත් ඒ දෙයට කැමතිනේ. අන්න ඒ වගේ ප්‍රශ්න ඉතින් ගෙවල් වල තියෙනවා. ඉතින් ගොඩක් ළමයි ඉන්න අය මේ දවස්වල නිවාඩු කාලේ මේ දේවල් වලට මුහුණ දෙනවා ඇති. ඉතින් මම දැන් කුස්සියත් මොප් කරගන්න ලෑස්ති වුණා. ඉතින් මොප් කරන විදිහේ යාට මම කියලා දුන්නා මෙන්න මේ විදිහට තමයි කරන්න ඕනේ කියලා. නැත්නම් ඇත්තටම වෙනදටත් මොබ් එහෙම කරනවා. එතකොට ඉතින් හතර වටේ ගාවලා ඔය පේන්නේ. ඉතින් මම දැන් ඕක කරන හැටි එයාට කියලා දුන්නා. දැන් තියෙන ඉතින් එළිය කෑල්ලේ සුද්ධ කරන්න පේනවනේ. අපේ ගෙදර ගොඩක් පොලිතින් අනේ මන් දන්නේ ඔයගොල්ලෝගේ ගෙවල් වලත් එහෙමද කියලා. හරියට පොලිතින් එකතු වෙනවා. ඉතින් මේ ටික ඔක්කොම එකතු කරලා පුච්චන්න ඕනේ. ඉතින් අපේ එකතු කරගෙන මේවා රයි යන කවුරුත් එන්නේ නැහැ. කියන්නේ නගර සභා සීමාවක් නෙවෙයි හින්දා කුණු ලොරි එහෙම අපේ පැති වලට එන්නේ නැහැ. ඉතින් අපිම අපේ වතු වල තියාගෙන පුච්චන්න වෙනවා. ඉතින් මේ කුණු ටිකත් දැන් පුච්ච ගන්න ඕනේ. මොකද වැස්සක් එන්න කලින් ටක් ගාලා මේ ටික පුච්ච ගන්න ඕනේ. හින්දා මම ඒ කුණු ටික ඔක්කොම අරන් ගිහිල්ලා දාලා පුච්ච ගන්න තමයි දැන් යන්නේ. ඒ අතර ඉතින් ලොකු දුව එළිය කෑල්ල අතු ගන්නවා. පේනවනේ තියෙන ජරාව. මේවා ඉතින් අර කොච්චර අතු ගෑවත් අනිත් එක මේ දවස්වල හරි හුළඟ සැරයි. ඒ හුළඟත් එක්ක අර එකතු වෙලා තියෙන එළිය තියෙන දූවිලි ඔක්කොම ආය හැම තැනම විසිරෙනවා. මේ වගේ හදිසියට ඉතින් කුණු එහෙම ඉතින් ඔහොම කුණු ගොඩට ඔහොම අතෑරලා යන අවස්ථාවක් තියෙනවා. ඒවා තමයි ඔය එකතු වෙලා තියෙන්නේ. මේ නම් මං ඊට කලින් දවසේ පොල් කැඩුවා අපේ වත්තේ. ඉතින් පරණ පොල් ටික අයින් කරලා එතන පොඩ්ඩක් සුද්ධ කරපු දේවල් තමයි ඔය තිබ්බේ. ඉතින් ඔන්න පේනවනේ අහස වහින්න වගේ ආයෙසරයක්. ඔය පේනවනේ අහස විශ්වාස කරන්නේ කොහොමද? අර වේලිච්ච ටික නිකන් තියලා වෙන වැඩකට එහෙම ලොකු වැඩකට අත ගහලා එහෙම තිබ්බන වේලිච්ච එකෙමුත් වැඩක් නැහැ. පේනවන් චටපට ගාලා වහින්න පටන් ගන්නවා. හිතා ගන්නවත් බැරි විදිහට. ඉතින් ආයෙත් ඔන්න කොත්තමල්ලි ටික එහෙම ඔක්කොම ඇතුළට අරගෙන ඉවරලා ඇතුළේ වැඩ ටික පටන් ගත්තා. පොල් කටුත් ගොඩක් එකතු වෙලා තිබ්බයි. ඒ ටිකත් මල්ලකට දාලා එකතු කරගත්තා වෙනම තියාගන්න. ඉතින් දුම් අල්ලන ඒවට ඕනේනේ. ඉතින් පොල් කටු විකුණන්නේ අපේ ඉතුරු වෙන්නේ නැහැ විකුණන්න. මොකද අනිවාර්යෙන් කඩේට එහෙම මේ අම්මා දුම් අල්ලන හින්දා අනිවාර්යෙන් උදේට ඉතින් පොල් කටු දෙකක් එහෙම පිච්චෙන හින්දා අපේ ගෙදර එහෙම පොල් කටු විකුණන්න තරම් එකතු වෙන්නේ නැහැ.
දැන් ඉතින් එළිය කෑල්ල සම්පූර්ණයෙන් සුද්ධ කරගන්න ඕනේ. ඉතින් මගේ උයන වැඩත් ඉවර නිසා මේ තියෙන මොකද මට දැන් තියෙන්නේ කොත්තමල්ලි ටික සූදුරු මහදුරු ওই ටික වේල ගන්නනේ. ඉතින් ඒ අතරේ කරන්න පුළුවන් වැඩක් තමයි එළියේ ටික සුද්ධ කරගන්න එක. ගොඩක් එළිය ජරා වෙලා තිබ්බේ. මේ ඔය ගොඩක්ම වෙලා තියෙන්නේ හුලඟත් එක්ක අර තියෙන හැම තැනම තියෙන දූවිලි හැමතැනම විසිරිලා. ඉතින් දුව වනපු රෙදි සමහර ඒවා ඉතින් එයාට තේරෙන විදිහට ඒක ගොඩේ දාලා තිබ්බා. ඒ ටිකත් ඉතින් හරියට හදලා වේලෙන්න දාගත්තා. ඔයත් ඔයාලගේ ජීවිතයේ මේ වගේ ගොඩාක් වැඩ කරලා දුක් වෙන කෙනෙක්ද? අනේ අපොයි මම කරන වැඩ ගොඩක් කියලා හිතන කෙනෙක්ද? ඉතින් මමත් සමහර වෙලාවට තරහ ගිහිල්ලා එහෙම ඉතින් මං කියනවා ඉතින් මං කොච්චර වැඩ ගොඩක් කරනවද මෙහෙමයි කියලා. හැබැයි දැන් මම ගොඩක් වෙලාවට හරිම සතුටින් මගේ මේ වැඩ ටික කරගෙන යනවා. මොකද මේ මම තනි ගෑණියෙක් විදිහට දරුවෝ තුන්දෙනාගේ වැඩත් එක්ක හරිම සතුටින් මේ වැඩ ටික කරගෙන යන්නේ. මට ආඩම්බරයි මං කරගෙන යන මේ වැඩ ටික. ඉතින් හරි සතුටින් ආපස්සට හැරිලා බලද්දි හරි සතුටු වෙන්න තියෙනවා. ඉතින් ඔන්න දැන් නම් හොඳටම සැරටම අවුව වැටිලා තියෙන්නේ. මම දැන් මේසෙ උඩ තියලා දැන් නම් ගොඩක්ම දුරට මේ ටික හොඳටම වේලිලා තියෙන්නේ. ඔන්න දැන් අපේ කොත්තමල්ලි ටිකත් හොඳට තැම්බිලා දැන් කොත්තමල්ලි ටික මායි දුවයි බොන්න තමයි යන්නේ. ඉතින් අර බ්ලැක් මේ කොෆි එක බිව්වහම බඩගිනින්නේ නැහැ. ඉතින් අර ෆාස්ටිං ඉන්න අයට ගොඩාක් වෙලාවට කියනවා මම ගොඩක් වීඩියෝස් වල දැකලා තියෙනවා උදේ නැගිට ගමන් හොඳ මේ වගේ බ්ලැක් කොෆි එකක් බොන්න කියලා. ඉතින් ඒක බිව්ව හින්දා මට ඇත්තටම තාම බඩගින්නක් නැහැ. දැන් මං මේ කොත්තමල්ලි එක බොන්න යන්නේ. ඔන්න ඉතින් ඒ අතරේ අපිට හම්බ වුණා කොකිස් වගේක්. ඉතින් ඔන්න මට චීට් කරන්න වුණා. ඉතින් බත් කෑවේ නැති වුණාට ඔන්න මේක කන්න වුණා. එක කොකිස් එකක් ඔන්න ඉතින් මමත් කෑවා. මම වැඩි ආස කෑමක් නෙවෙයි කොකිස් කියන්නේ. කොකිස් පපඩම් කියන්නේ ලොකුවට ආස කෑමක් නෙවෙයි. ඇයි කියලා දන්නේ අර සද්දේ හින්දාද මන් දන්නේ. කොහොමරි අපේ තාත්තත් වැඩි කැමති නෑ ඔය කොකිස් එහෙම පපඩම් එහෙම කෑම වලට. ඉතින් ඒ පුරුද්ද වෙන්න ඇති සමහර විට මටත් තියෙන්නේ. ඉතින් දැන් නම් මම අර බඩගින්න හිටපු හින්දාත් දන්නේ නෑ. එහෙම බඩගින්න තිබ්බෙත් නෑ. නමුත් කොකිස් එක දැක්කට පස්සේ දුව කනවා දැක්කට පස්සේ ඉතින් මටත් එකක් කන්න හිතුණා. ඉතින් ඒකත් එක්ක කොත්තමල්ලි එක වන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ ඔයගොල්ලන්ට මම පෙන්නන්නේ අපේ ගෙදර මේ අතු ගාලා නෙවෙයි මම. මේ ඇත්තටම ඊට කලින් දවසේ අතු ගෑවට පස්සේ තාම මගේ අතු ගෑවේ නැහැ. පේනවනේ තියෙන පිළිවෙල. ඉතින් මට මේ වෙලාවට හිතෙනවා දරුවෝ තව ටික කාලයක් ලොකු වෙද්දී අර වෙනදාට පෙන්නන හැඩි වෙච්ච ගෙවල් නැති වෙයිනේ. හැමදාම මේ වගේ පිළිවෙල තියෙ මට චුට්ටක් උඩින් පල්ලෙන් අතු ගාන්න විතරක් ඉතුරු වෙයි. මේ ගෙදර සද්දේ අඩු වෙයි, හැඩි කරන ඒවා අඩු වෙයි, දුවලා පනින එහිට මෙහෙට දඟලන ඒවා අඩු වෙයි නේද කියලා මේ දවස් ටිකේ ගොඩක් මට තේරිච්ච දෙයක්. ඉතින් හරිම දුකයි ඒව ගැන එහෙම හිතද්දී දැන් මේ ඉන්න පුංචි කාලේ අපිට කරදරයක් විදිහට හරි කරදරයක් ඔළුවට වදයක් විදිහට දැනෙන කාලයක්. ඉතින් ඒව ඔක්කොම දරාගෙන ඉස්සරහට සතුටින් යන්න මම උපරිම උත්සාහ කරනවා. ඉතින් මං අත පිහදාන රෙදි කෑලි ටිකත් ඔය ගමම්ම හොදලා වේලෙන්න දාලා දැන් දුවව නාවන්න තමයි යන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අවුව හොඳට පායලා තිබ්බොත් මේ එළිය කෑල්ලේ තමයි අපි නාන්නේ. හරි සැපයි මේ වගේ අවුවේ නාද්දි. පොඩි අයත් හරි ආසාවෙන් ඉතින් යාටත් දඟල එළිය කෑල්ලේ හොඳට හුලම් වෙදි නාන්න පුළුවන්නේ. ඉතින් ඒ අතරේ මම ටක් ගාලා ගේ අතු ගාලා දැන් මේ ගෙදර මොප් කරනවා. ඉතින් පේනවනේ මොප් කරන්න දෙයක් නැහැ. නමුත් අර චූට්ටක් දූවිල්ල වගේ කකුලේ බැඳෙන හින්දා මං හිතුවා මේ ගමම්ම මොප් කරන්න. මොකද මට ආයෙ හෙටින් පස්සේ ගොඩක් වැඩ වැඩි. ඒ කියන්නේ ඉතින් අද සිකුරාදා දවසක් හෙට සෙනසුරාදා ඉරිදා කියන්නේ කොහොමත් සලෝන් එක
බිසී වෙන දවස්. ඒ හින්දා මට ආය දවස් 3-4කටවත් ඉන්න වෙන්නේ නැති නිසා මම හොඳට මොප් කරගත්තා ගේත්. ඊට පස්සේ මම නාගන්න ආවා. නාලා ඔන්න දැන් තමා මම කන්න ලෑස්තිනේ. ඉතින් දැන් වෙලාවේ 1:00මාරත් පහු වෙලා මේ තමා මගේ කෑම වේල. ඉතින් මම ව්‍යංජන කවදත් හොඳට කන එක්කෙනෙක්. බත් අඩුවෙන් ව්‍යංජන වැඩියෙන්. ඉතින් ඉස්සර කාපු බත් ප්‍රමාණයටත් වඩා අඩුවෙන් දැන් මම පත් ප්‍රමාණය කන්නේ. ඉතින් අපි වයසට යනකොට ලෙඩ රෝග හැදිලා දුක් විඳිනවට වඩා දැම්ම අපේ කට කන්ට්‍රෝල් කරගෙන ඉතින් අපි අද මැරෙයිද දන්නේ නැහැ හෙට මැරෙයිද දන්නේ නැහැ. නමුත් ඉතින් මං ආස නැහැ විඳවලා මැරෙන්න. අර ලෙඩ රෝග හැදිලා සීනි හැදිලා කොලෙස්ටරෝල් හැදිලා ප්‍රෙෂර් හැදිලා ජීවත් වෙනවට වඩා හොඳයි අපිට පහසු කෑමක් කාලා ජීවිතේ විඳගෙන යන්නේක. අනිත් එක මේ වගේ කෑමක් කෑවට පස්සේ අර සමහර කෑම කෑවට පස්සේ ස්මෘතාවනේ. ඒ කියන්නේ ඉන්න බෑ, හුස්ම ගන්න බෑ කාලේ ඉවරුණාට පස්සේ. ඉතින් මේ වගේ කන්න පටන් ගත්තට පස්සේ ඇත්තටම බඩත් පිරීලා බඩටත් සැහැල්ලුයි. අර කෑව කියලා අමාරුවක් නැහැ. ඉතින් මමයි දුවයි ඔන්න කාලා එහෙම හොඳට බඩ පිරෙන්න කාලා එහෙම දැන් මේ චූටි නැප් එකක් ගන්නයි යන්නේ. පොඩ්ඩක් වෙලා ඇඳට වෙලා මහන්සිය නිවාගෙන ඉතුරු වැඩ ටික පටන් ගන්න තමයි යන්නේ. ඉතින් අපි පොඩි නැප් එකක් අරගෙන නැගිටලා දැන් ඉතින් ඉස්කෝලවල වල නිවාඩු කාලේ පොඩි අයට හෝම්වර්ක් යවනවා ගොඩක්. ඒ දේවල් ඉතින් ලොකු දුවට කරන්න පවරලා මම දැන් මගේ හවස් වරුව වැඩ ටික පටන් ගන්න යන්නේ. මේ අතරේ මම හිතුවා අද ටිකක් මේ ගෙදර හොඳට පිරිසිදු කරගත්තත් එක්කනේ අනිත් එක මම ගෙදර ඉන්න දවසට කොහොම හරි දුම් ටිකක් අල්ලන්න උපරිම උත්සාහ කරනවා ගෙදරට හොඳ වෙනසක්. ඒ කියන්නේ හරි අමුතු ප්‍රාණවත් බවක් ගෙදරට තියෙනවා. ඉතින් මම හිතුවා අද දුම් ටිකකුත් අල්ල ගන්න ඕනි කියලා හවස ගිලම්පස ටිකක් පූජා කරලා බුදුන් ඇඳලා දැන් මම ලෑස්ති වෙන්නේ මගේ ගේ මුළු ගෙදරටම හොඳට දුම් ටිකක් අල්ලගන්න. ඉතින් රෑටත් විශේෂ යමක් හදන්න නැහැ. බත් ඉතුරු වෙලා තියෙනවා. මම හිතුවා ඒකට එළවලු ටිකක් දාලා චිකන් ටිකක් බිත්තර ටිකක් එකතු කරලා ෆ්‍රයිඩ් රයිස් එකක් හදලා රෑට කෑවනම් හොඳයි කියලා. ඉතින් ඔන්න අද දවස ඔහොම තමා මගේ ගත වුණේ. මගේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් එනකම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ආරක්ෂිතව ඉන්න ඕනේ.